අපි රුපියල් ලක්ෂ ගණනක් දීලා හොටෙල් ස්කූල් කෝස් එකක් කරන එක වටිනවද? ඒක සමහර විට ලක්ෂ වෙන්න පුළුවන්, ලක්ෂ 2 වෙන්න පුළුවන්, ලක්ෂ 3 වෙන්න පුළුවන්, ලක්ෂ 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, 7 වෙන්න පුළුවන්. සමහර කෝසස් තියෙනවා ලක්ෂ 18 උනත් වෙන්න පුළුවන්. ඒ වගේ ගණනක් දීලා කෝස් එකක් කරන එක වටිනවද? මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ චෙෆ් කෙනෙකුට මාසිකව කොපමණ ආදායමක් ලබා ගන්න පුළුවන්ද කියලා තමයි මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔයා අනාගත දවසක හොටෙල් කෝස් එකක් කරන්න ඉතින් ඉන්නවා නම් එහෙම නැත්නම් හොස්පිටැලිටි මැනේජ්මන්ට් වගේ කෝස් එකක් කරන්න ඉතින් ඉන්නවා නම් ඔයාට කොච්චර මාසික ආදායමක් ලබා ගන්න පුළුවන්ද කියලා තමයි මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට සරලව කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. channel එක subscribe කරලා like එකක් දාන්න. මේ වීඩියෝ එක සඳහන් අනුග්‍රහ දක්වන්නේ IT campus එකේ තමයි මේ අනුග්‍රහ දක්වන්නේ. ඔයාගේ දුව පුතා කවදාද දවසක 5 star hotel එකක 4 star hotel එකක වගේ වැඩ කරනකොට ඔයා ආසාවෙන් ඉන්නවා නම් එහෙනම් මම ඔයගොල්ලන්ට highly recommend කරන දේ තමයි මේ IT campus කියලා කියන්නේ. මේ අතර තුලින් ඔයගොල්ලන්ට hospitality management පාඨමාලාවට අමතරව internship කරේ patient bakery housekeeping front office FMB වගේ සියලුම පාඨමාලා ඔයගොල්ලන්ට එකම වහලකට අදාරන්න පුළුවන්. contact details දාලා තියෙනවා. ඒ contact details වලට දැම්ම කෝල් එකක් දෙන්න. salaries ගැන කතා කරන කලින් පොඩි කාරණා කිහිපයක් තියෙනවා කතා කරන්න. ඒ තමයි ඔයාගේ experience එක අනිවාර්යයෙන්ම matter වෙනවා. ඔයාගේ salary එක decide වෙන්න. ඊටත් අමතරව city එක location එක ඒ දෙකම බලපානවා ඔයාගේ salary එක decide වෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා කොළඹ area එක වගේ hotel එකක වගේ වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඉහළ වැටුප් තලයක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඔයා කුමන පොසිෂන් එකේ හිටියත් ලොකේෂන් එක ගත්තොත් කොළඹ ඒරියා, ගම්පහ ඒරියා වගේ හොටෙල් වල අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට highly සල්ලියක් ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව ගාල්ල මාතර පැත්තේ අනිවාර්යයෙන්ම ඉහළ සල්ලියක් ලබා ගන්න පුළුවන්. නමුත් අනුරාධපුරයේ පොළොන්නරුව ඔය ඒ වගේ පළාත්වල ඒ කියන්නේ බීච් ඒරියා නොවන තැන්වල හොඳ ටුවරිස්ට් ස්පොට් නැති තැන්වල සාමාන්‍ය එවරේජ් සල්ලියක් තමයි ඔයගොල්ලන්ට ලබා ගන්න හැකියාව හම්බ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ටුවරිස්ට් ඒරියා එකකට එන්න. ටුවරිස්ට් ඒරියා එකක හොටෙල් එකක වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉහළ වැටුප් තලයක් දක්වා යන්න පුළුවන්. ඊටත් අමතරව ටයිප් එකක් බලපානවා ඔයාගේ සැලරි එක තීරණය වෙන්න. හොටෙල් එකක් නම් ගොඩක් හොඳයි. හොටෙල් එකක් විදිහට මම රස් කරන්නේ 5 star 4 star 3 star වගේ හොටෙල් එකක් නම් අනිවාර්යයෙන්ම ගොඩක් හොඳයි. ඊටත් අමතරව රෙස්ටුරන්ට් වල සාමාන්‍ය සැලරි ටිකක් අඩු. ඊටත් අමතරව පොඩි පොඩි අවුට්ලට් තියෙනවා, කැෆේ තියෙනවා. ඒ වල සැලරි සාමාන්‍යයෙන් ටිකක් අඩුයි. පුළුවන් තරම් උත්සාහ කරන්න හොටෙල් එකක රෙස්ටුරන්ට් එකක වගේ සේවය කරන්න. පොඩි අවුට්ලට් ඔය කැෆේ වල වගේ නම් try කරන්න එපා ලොකුවට. පුළුවන් තරම් උත්සාහ කරන්න නමගිය හොටෙල් එකකට try කරන්න. අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට salaries වැඩි. ඊටත් අමතරව රෙස්ටුරන්ට් එකක් උනත් කිසිම ගැටලුවක් නැහැ, salary වැඩි. නමුත් ඕගොල්ලෝ කවදාකවත් try කරන්න එපා ඔය outlet එකකට, cafe එකකට වගේ chef කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න හිතන්න එපා ලොකුවට. ඊට හේතුව තමයි salary ගොඩක් අඩුයි. ඊටත් අමතරව සර්විස් charge එකත් බලපානවා ඕගොල්ලන්ගේ salary එකට. ගොඩක් අවස්ථාවලදී සර්විස් charge එක සමානයි, salary එකත් සමානයි. ඒ දෙකම එක හා සමානව තමයි හම්බ වෙන්නේ. 5 star hotel වල, 4 star hotel වල, 3 star hotel වල සාමාන්‍යයෙන් ගොඩක් හොඳ සර්විස් charge එකක් යනවා. රෙස්ටුරන්ට් වල සාමාන්‍යයෙන් එහෙම ලොකුවට සර්විස් charge එකක් යන්නේ නැහැ. සර්විස් charge එක ගොඩක් බලපානවා ඔයාගේ end of the month salary එක කොච්චර ගාණක් හම්බ වෙනවද කියලා, කොච්චර ගාණක් end of the month බැංක් එකට වැටෙනවද කියලා තීරණය වෙන්න. ඊට අමතරව ඊළඟ කාරණේ තමයි මේ demand එක මතත් අනිවාර්යයෙන්ම salaries බලපාන. උදාහරණයක් ගත්තොත් ඔයා Indian chef කෙනෙක් නම් අනිවාර්යයෙන්ම salary වැඩි. ඊට අමතරව Japanese chef කෙනෙක් නම් salaries වැඩි. Italian chef කෙනෙක් නම් salaries වැඩි. වඩාත් pizza හදන්න වගේ පුළුවන් නම්, pasta හදන්න පුළුවන් නම් salaries වැඩි. Mexican කෑම හදන්න පුළුවන් නම් salaries වැඩි. internship වලට patient bakery වලට සාමාන්‍ය common salary තමයි හම්බ වෙන්නේ. නමුත් ඕගොල්ලෝ chef කෙනෙක් විදියට යම්කිසි අලුත් දෙයක් specialist කෙනෙක් නම් මම අර කලින් කිව්වා වගේ ඒක Italian වෙන්න පුළුවන්, Chinese වෙන්න පුළුවන්, Mexican වෙන්න පුළුවන්, Indian වෙන්න පුළුවන්, ශ්‍රී ලංකන් වෙන්න පුළුවන්. යම්කිසි දෙයකට specialist නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වෙන අයට වඩා අමතර salary එකක් ලබා ගන්න පුළුවන්. මම මේ කතා කරන salary average එකක් විදිහට තමයි අරන් එන්නේ. මට මේ ගාන හම්බුන්නේ නැහැ, මට ඊට වඩා වැඩි ගානක් හම්බ වෙනවා කියලා comment section එකේ දාන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මම කතා කරන ගාන අතර ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම salary එකක් හම්බ වෙනවා.
අපි ඉස්සෙල්ම කතා කරුවා කිචන් හෙල්පර්ස්ලා ගැන කතා කරුවා. කිචන් හෙල්පර්ස්ලාට එම කෝස් එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලෝ හොටෙල් එකකට සම්බන්ධ වෙනවා නම් ඉන්ටර්විව් එකක් දීලා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ව කිචන් හෙල්පර් කෙනෙක් විදිහට බඳව ගන්නවා. කිචන් හෙල්පර් සැලරිස් අරන් ආවේ මම ගොඩක් දෙනෙක් අහනවා කිචන් හෙල්පර් කෙනෙකුට කොච්චර මුදලක් ලබා ගන්න පුළුවන් වේද කියලා ගොඩක් දෙනෙක් අහනවා. ඒ නිසා තමයි මේකට මම ඇඩ් කරුවේ කිචන් හෙල්පර්ස්ලාගේ සැලරි. කිචන් හෙල්පර්ස්ලාට සාමාන්‍ය රුපියල් 30000 40000 අතර වගේ සැලරියක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒකට සර්විස් චාර්ජ් එකක් එකතු වෙනවා. සර්විස් චාර්ජ් එක විතර ගත්තොත් අනිවාර්යයෙන්ම 125ක් විතර වගේ සර්විස් චාර්ජ් එකෙන් ඕගොල්ලන් හම්බ වෙනවා. උදාහරණයක් කරගත්තොත් සර්විස් චාර්ජ් එක හිතන්න රුපියල් 20000ක් හම්බ වෙනවා නම් මාසිකව ඒකට 125ක් එකතු කරපුවා මේ කියන්නේ රුපියල් 5000ක් වගේ තමයි සැලරියට අමතරව තව රුපියල් 5000ක් එකතු වෙනවා. දල වශයෙන් ගත්තොත් රුපියල් 30000 රුපියල් 40000ක් වගේ සැලරියක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් කිචන් හෙල්පර් කෙනෙකුට. ඊට පස්සේ අපි කතා කරුවොත් කොමි චෙෆ්ලා ගැන කතා කරුවොත් කොමි චෙෆ්ලා ගැන කතා කරද්දී කොමි 3 ඉන්නවා, කොමි 2 ඉන්නවා, කොමි 1 ඉන්නවා. ඒ පොසිෂන් තුනටම මම එකට අල්ලලා කතා කරනවා. කොමි චෙෆ් කෙනෙකුට සාමාන්‍ය රුපියල් 15000 ඉඳන් රුපියල් 65000 අතර සැලරියක් ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒක හොටෙල් එකක වුණත් අනිවාර්යයෙන්ම ඒ සැලරිය හම්බ වෙනවා. රෙස්ටුරන්ට් එකක වුණත් අනිවාර්යයෙන්ම මේ සැලරිය හම්බ වෙනවා. අවුට්ලට් එකකට එහෙම නැත්නම් කැෆේ එකක වුණත් අනිවාර්යයෙන්ම 15000 ඉඳන් 60000 දක්වා අනිවාර්යයෙන්ම ඔයගලන්ට සැලරියක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරුවොත් චෙෆ් ඩිපාර්ට්මන්ට් ගැන කතා කරුවොත් රුපියල් 40000 ඉඳන් රුපියල් 80000 දක්වා සැලරියක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒක මම අර කලින් කිව්වා වගේ ස්ටාර් ක්ලාස් හොටෙල් එකක වෙන්න පුළුවන්, රෙස්ටුරන්ට් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැෆේ එකක අවුට්ලට් එකක වුණත් අනිවාර්යයෙන්ම රුපියල් 40000 ඉඳන් 80000 දක්වා සැලරියක් ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ අපි සූ චෙෆ්ලාගේ සැලරි ගැන කතා කරුවා. සූ චෙෆ් කෙනෙකුට අනිවාර්යයෙන්ම රුපියල් 65000 ඉඳන් 150000 දක්වා අනිවාර්යයෙන්ම සැලරියක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. මාර කලින් කිව්වා වගේ ඔයා යන හොටෙල් එක අනුව එක තීරණය වෙනවා. ඔයා හොඳ 5 star හොටෙල් එකක වගේ සූ චෙෆ් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම 1.50කට ආසන්න සැලරියක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක වගේ ඔයා සූ චෙෆ් කෙනෙක් නම් 1.20ක් වගේ ආසන්න සැලරියක් ලබා ගන්න පුළුවන්. කැෆේ එකක නම් අනිවාර්යයෙන්ම එකකට 1.10කට වගේ ආසන්න සැලරියක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරුවා පේස්ට්‍රි චෙෆ්ලාගේ සැලරිය පිළිබඳව කතා කරුවා. පේස්ට්‍රි චෙෆ් කෙනෙකුට සාමාන්‍යයෙන් රුපියල් 80000 ඉඳන් 1,50,000 දක්වා සැලරියක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ ඔයා යන හොටෙල් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරුවා හෙඩ් චෙෆ් ඕ එක්සිකියුටිව් චෙෆ් ගැන කතා කරුවොත් එයා තමයි සම්පූර්ණම ඒරියා එක බලන්නේ. ඒරියා සම්පූර්ණ කිචන් එක මේන්ටේන් කරන්නේ. සම්පූර්ණ කිචන් එක IT කාර්යය තමයි මේ එක්සිකියුටිව් චෙෆ් හරි හෙඩ් චෙෆ් හරි. ඒගොල්ලන්ගේ සැලරිය ගැන කතා කරුවොත් රුපියල් 80000 ඉඳන් 1,05,000 දක්වා අනිවාර්යයෙන්ම සැලරියක් ලබා ගන්න පුළුවන්. ඒකත් තීරණය වෙන්නේ ඕගොල්ලෝ සම්බන්ධ වෙන හොටෙල් එක අනුව. ඔයා මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට 10000ක් ගන්න පුළුවන්. හොටෙල් කෝස් එකක් කරන එක වටිනවද? චෙෆ් කෙනෙක් වෙන එක වටිනවද? මොන වගේ සැලරියක්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා මම හිතනවා මේ විදිහට හරහා 10000ක් ගන්න ඇති කියලා. ඕගොල්ලොත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් ඕගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි කළු පාට බටන් එකක් තියෙන ඔන්න ඔතන ඔන්න ඔක තියෙන්නේ. ඒ බටන් එක එකපාරක් ක්ලික් කරලා මේ channel සහගත දක්වන්න. subscribe කරුවේ නැත්නම් කමන්නේ like එකක් දාන්න, comment එකක් දාන්න. ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දේවලුත් comment section එකේ දාන්න යන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් හැම වෙනකම් මම ගිහලා එන්නම්. මම චෙෆ් මිලාන්.